ගර්භණී කාලේ බඩේ ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්න ලොකු කුතුහලයක් තියෙනව නේද? ගමේ ඉන්න වයසක අය ප්‍රෙග්නන්ට් වෙච්ච අම්මලට කියනවා එයාලට හම්බ වෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා හරියටම. එහෙම කියන්න පුළුවන්ද? අපි බලමු එහෙම කියන්න පුළුවන්ද හරියටම හම්බ වෙන්න ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා බලාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන්. ඉස්සර වෙලාම මම කියන්නද ඔය ගමේ ඉන්න වයසක අය හම්බ වෙන්න ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා හරියටම කියන්නේ කොහොමද කියලා. අපි දැනගනිමු ඉස්සෙල්ලම මේ ටික. බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මගේ බඩ උසට තිබුණොතින් එයාලා කියනවා හම්බ වෙන්න ඉන්නේ පුතෙක් කියලා. එයාලා තව කියනවා ප්‍රෙග්නන්ට් අම්මගේ මූණ ලස්සන වුණොතින් හම්බ වෙන්න ඉන්නේ දුවෙක් කියලා. ඒ වගේම අංක 3 ප්‍රෙග්නන්ට් අම්මා ඇඹුල් කන්න ආසයි නම් එයාලා කියනවා හම්බ වෙන්න ඉන්නේ පුතෙක් කියලා. ප්‍රෙග්නන්ට් අම්මා පැණි රස කන්න ආසයි නම් එයාලා කියනවා හම්බ වෙන්න ඉන්නේ දුවෙක් කියලා. හැබැයි මතක තියාගන්න මේ කියන දේවල් සමහර වෙලාවට හරි ගියාට මේ කිසි දෙයකට විද්‍යාත්මකව ඔප්පු කරපු සාක්ෂි නැහැ. ඒ නිසා හම්බ වෙන කලින් අහලා දැනගත්තට කමක් නැහැ. වැඩිය බලාපොරොත්තු තියාගන්නේ නැතිව හිටියොත් තමයි හොඳ. එහෙමනම් දැන් අපි බලමු වෛද්‍ය විද්‍යාත්මකව ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙකුට හම්බ වෙන්න කලින් ළමයව පුතෙක්ද දුවෙක්ද කියලා බලාගන්නේ කොහොමද කියලා. ඇත්තටම වෛද්‍ය විද්‍යාත්මකව කියන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක් මගින්. ඒ කියන්නේ ස්කෑන් එකක් මගින් වෛද්‍ය විද්‍යාත්මකව කියන්න පුළුවන්. ගර්භණී වෙලා සති 18ත් 22ත් අතර කරන ස්කෑන් පරීක්ෂණයකින් තමයි ඔයාට හම්බ වෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා බොහෝ විට කියන්නේ සහ කියන්න පුළුවන්. මතක තියාගන්න ස්කෑන් පරීක්ෂණයකදී උනත් දරුවා ඉන්න විදිය ඉරියව්ව අනුව 100%ක්ම ඔයාට හම්බ වෙන්න ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා කියන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ වගේම වටිනාම දේ තමයි ඔයත් ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් නම් ඔයත් දන්න ප්‍රෙග්නන්ට් අය ඉන්නව නම් වැදගත්ම දේ තමයි ඔයාට හම්බ වෙන්නේ පුතෙක්ද දුවෙක්ද කියන එක නෙමෙයි, ඒ ඉන්න ළමයා නිරෝගීව මේ ලෝකෙට එන එක. ඔයා වයසක කෙනෙක් නම් වැඩිහිටියෙක් නම් ඔයාට මේ වෙනකන් කියන්න පුළුවන් වුණාද තරුණ අයට තරුණ අම්මලට හම්බ වෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා? ඒ වගේම ඒ කියපු දේවල් හරි ගියාද? ඉතින් ඔයත් බබා හම්බ වෙන්න කලින් දුවෙක්ද පුතෙක්ද කියලා හරියටම කියන්න පුළුවන් කෙනෙක් නම් ඒ කොහොමද කියලා අපිටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ සෞඛ්‍යයට වටිනා දේවල් දිනපතාම දැනගන්න FB එකේ අපිව ෆලෝ කරන්න. ඒ වගේම YouTube එකේ අපිව subscribe කරන්න. ඒ වගේම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.